online cook මගේ channel එකට ඔයගොල්ලෝ ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මුලින්ම ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම මගෙන් food challenge එකක් කියලා තිබුණානේ. ඉතින් color food challenge එකක් ගේනවට වැඩිය මට හිතුණා මෙන්න මේ විදිහේ වෙනස් විදිහේ challenge එකක් ගේනවා කියලා. අපි බලමු challenge එක කොහොමද වෙන්නේ කියලා. මෙහෙමයි දැන් මම ගෙදර හදාගන්න පුළුවන් ඒවා ගෙදරම හදා ගන්නවා. බැරි වුණොත් මං එළියට යනවා. ඊගටම වීඩියෝ එක බලන්න. දැන් වෙලාව උදේ 8:30යි. මම නැගිටිනම් 6:30ට විතර. මම නැගිටලා උදේම එව්වා. ඉතින් දැන් මං කන්නේ වෙනස් විදිහක් වුණාට ගෙදර කට්ටියට කන්න උයන්න ඕනේනේ. ඉතින් අද මම කන්න හදන්නේ මගේ නමේ අකුරු වලට. හරිද? ඉතින් ඔන්න මම මෙන්න මෙහෙම ලියාගත්ත මගේ නම. මං උදේට කන්නේ N අකුරෙන්. අපි කන අකුර ගානේ කපමු. එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ. අපි challenge එක පටන් ගමු. ඉතින් දැන් මං N අකුරෙන් තියෙන කෑම හෙව්වා. මං තාම තේ එක බීලත් නැහැ. මොකද මේ මං කොහොමද සාමාන්‍යයෙන් උදේට උයලා එහෙම තමයි තේ එක බොන්නේ. ඉතින් මේ මං N අකුරෙන් හොයාගත්තා උදේට Nescafe එකකුයි noodles එකකුයි. එහෙනම් ඉතින් අපි ඉස්සෙල්ලාම noodles එක හදාගමු. ඊට පස්සේ අපි Nescafe එක හදාගමු. එහෙනම් අපි මෙන්න මේ දෙක හදාගමු. දැන් මේ කියන්න එපා මේක කොත්තුමී කියලා. කොහොම හරි noodles එකන්නේ. ඒ නිසා ඉතින් අපි මේක හදාගමු. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට noodles එක හදාගන්නවා. ඉතින් මේ N අකුරෙන් ඉතින් මේ කෑම බීම හෙව්වහම ඉතින් සාමාන්‍යයෙන් තියෙනවා ඉතින් එක එක ඒවා. ඉතින් මං හිතුවා දැන් උදේට සාමාන්‍යයෙන් ටිකක් බඩ පිරෙන්න කන්න ඕනේනේ. මොකද අපිට දවල්ට කෑමක් හොයාගන්න වෙයිද නැද්ද දන්නේ නැහනේ. ඒ නිසා මේ මම ඉතින් noodles එක තෝරගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මං ඒක හදාගත්තේ. ඊට පස්සේ ඉතින් ඒකත් එක්ක බොන්න මං Nescafe එකකුත් හදාගත්තා. ඉතින් මම දන්නේ නැහැ මට මේ challenge එක win කරන්න පුළුවන් වෙයිද කියලා. මොකද මේ මගේ නම ටිකක් වෙනස්නේ. Y අකුරු U අකුරු. ඉතින් ඒ අකුරු වලට සාමාන්‍යයෙන් කෑම බීම ටිකක් හොයාගන්නත් නැහැ. ඉතින් මේ මට challenge එක win කරන්න වෙයිද දන්නේ නැහැ. ඉතින් අපි බලමු කොහොමද මේ challenge එක win කරන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මේ ඕගොල්ලෝ කියන්නකෝ තව මේ වගේ challenge කරන්න පුළුවන් ඒවා. ඉතින් ගොඩක් කට්ටිය color food challenge එකත් ඉල්ලලා තිබුණා. ඉතින් අපි බලමු ඊට පස්සේ දවසක මේ color food challenge එකකුත්. හරි. ඔන්න මගේ breakfast එක මම ලෑස්ති කරගත්තා. noodles එකයි Nescafe එකයි. බලමු රස කොහොමද කියලා. හරි ඔන්න මම පළවෙනි අකුරෙන් මොනවා හරි දැන් කෑව බිව්වනේ. ඒ නිසා මම පළවෙනි අකුර කපනවා. හරි දැන් පළවෙනි challenge එක ඉවරයිනේ. ඊට පස්සේ අපි බලමු අකුරෙන් එහෙම මොනවද කන්න තියෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ කියන්නකෝ තව මොනවද මම කරන්න ඕන challenge කියලා. ගොඩක් කට්ටිය ඉතින් food challenge තමයි දාලා තිබුණේ. ඉතින් මට හිතුණා food challenge දැන් හැමෝම කරනවානේ. ඉතින් පොඩ්ඩක් අර මේ වෙනස් challenge එකක් කරන්න ඕන නිසා තමයි මේ challenge එක තෝරගත්තේ. හරි. එහෙනම් අපි ඊළඟට tea time එකේදී හම්බෙමු. A few moments later. හරි යාළුවනේ දැන් ඊගාවට තියෙන්නේ ඕ අකුරෙන් මොනවා හරි කන්න. ඉතින් මේකට දැන් ගෙදර මොකුත් හදාගන්න බෑ. ඒ නිසා මේ අපි යමු පුස්සිරියට මොනවා හරි තියනද කියලා බලන්න. බලන්නකො ඉතින් මෙයාගේ තියෙන හුරතලේ දැන් මෙයාවත් ඔය හුරතල් කරන්න කියලා තමයි කියන්නේ. මං කොහේ හරි ගමනක් යන්න ලෑස්ති වුණොත් එයත් ඉතින් හුරතල් වෙන්න තමයි බලන්නේ. හරි ඉතින් මං ඕ අකුරෙන් මොනවා හරි ගන්න දැන් පුස්සිරියට යනවා. ඉතින් මම ඉස්සෙල්ලාම ATM එකට යනවා සල්ලි ගන්න. මං ගෙදර ආව යාළුවනේ. ඉතින් මේ මං පුස්සිරියේදී වීඩියෝ කරේ නැහැ. මං ඔරෙන්ජ් බීම් එකක් අරගෙන ආවා මේ ඕ අකුරෙන් බොන්න පුළුවන් නිසා. ඉතින් අපි මේක බීලා ඉවර වෙලා ඊළඟට අපි ලන්ච් එකේදී හම්බෙමු. ඊට පස්සේ Y අකුර තමයි තියෙන්නේ. අකුරෙන් අපි මේ බලමු අපිට ලන්ච් එකට මොනවද තියෙන්නේ කියලා.
ඉතින් වයි අකුරෙන් ටිකක් කෑම අඩුයි මේ බලමු අපි try කරලා මොනවා හරි හොයාගන්න. හරි. දැන් එතකොට අපි ඕ අකුරෙනුත් මොනවා හරි කිව්වා. දැන් එහෙනම් අපි ඕ අකුරත් කපමු. එහෙනම් අපි ඊගාවට ලන්ච් එකේදී හම්බෙමු. හරි. ඉතින් ඔන්න වයි අකුරෙන් කෑම හොයලා මට එකක් හිතුණා. ඉතින් මේ මම මේ හදාගන්නේ yellow rice එකක්. ඉතින් මේ කහබත් එකක් තමයි හදාගන්නේ. ඉතින් ඔන්න මං ඒකට සුදු ලුණු, කරපිංචා, තක්කලි දාලා ඉතින් මේක ඉස්සෙල්ලාම ටෙම්පරාදු කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔන්න ටෙම්පරාදුවට කහ චුට්ටකුත් එකතු කරගෙන ඊට පස්සේ මම හාල් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ලුණු හැම දාලා මේකට වතුර තියන්න තමයි තියෙන්නේ. හරි. ඔන්න දැන් මගේ දවල් කෑම එක රෙඩි වෙන ගමන් තමයි තියෙන්නේ. අපි ඊට පස්සේ හම්බෙමු. ඔන්න මම වයි අකුරෙන් කෑමක් හොයාගත්ත ලන්ච් එකට මම හැදුවේ yellow rice එකක්. ඉතින් මේ වයි අකුරෙන් කෑම ගොඩාක් අඩුයි මේ කොහොම හරි ඉතින් මම හොයාගත්තා. ඉතින් හරි. ඔය තියෙන ඉතින් මං හදාගත්ත yellow rice එක. ඉතින් ඒක මං ඔන්න දැන් කන්න තමයි හදන්නේ. හරි. එහෙනම් දැන් මම මේක කනවා. මේ ඊගාවට අපි වයි අකුර කපමු. ඊළඟට තියෙන්නේ U අකුර. ඉතින් මේ U අකුරෙන් අපි ටී ටයිම් එක ගමු. එහෙනම් අපි U අකුරෙන් ටී ටයිම් එක ගන්න වෙලාවට හම්බෙමු. 1 hour later. හරි. දැන් ඔන්න චැලෙන්ජ් එකේ ඊළඟ ටික තියෙන්නේ. ඊළඟට U අකුර තියෙන්නේ. ඉතින් මම U අකුරයි M අකුරයි දෙකම එකට ගන්නවා. මොකද මේ මම I අකුර තියා ගන්නවා රැට කෑමට ගන්න. ඉතින් ඔයාලා හිතන්නේ මම U අකුරෙන් මොනවා ටී ටයිම් එකට ගනී කියලාද? මම U අකුරෙන් හොයාගත්තා උළුදු වඩේ. ඉතින් U අකුරෙන් උළුදු වඩේ, M අකුරෙන් මම මිල්ක් එකක් හදාගත්තා. ඉතින් මේ දෙක අපි ටී ටයිම් එකට ගමු. ඉතින් මම U අකුරයි M අකුරයි දෙකම ටී ටයිම් එකට පාවිච්චි කරනවා. මොකද මම I අකුර තියා ගන්නවා. I අකුරෙන් එතකොට මට රැට මොනවා හරි කන්න පුළුවන් නිසා. ඉතින් මම කඩේ ගිහිල්ලා උළුදු වඩේ අරගෙන ආවා. ඉතින් මම මිල්ක් එකකුත් හදාගත්තා. එතකොට U අකුරයි M අකුරයි දෙකම හරි. ඉතින් දැන් මම මේ කල්පනා කර ඉන්නේ I අකුරෙන් මම මොනවද රැට කන්නේ කියලා. ඉතින් I අකුරෙන් නම් ඔය එක කෑම ಜಾති තියෙනවා. ඉතින් ඉන්දියන් කෑම කන්න පුළුවන්, ඉතාලියන් කෑම කන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් සාමාන්‍යයෙන් ගෙදර හදාගන්නත් අමාරුයි. ඉතින් දැන් මම මේ කල්පනා කර ඉන්නේ මොනවා හරි ගෙදර හදාගෙන කන්න පුළුවන්ද කියලා. එහෙම බැරි වුණොත් මම මේ එළියට යන්න තීරණය කරලා තියෙන්නේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. හරි. ඊට ඉස්සෙල්ලා ඉතින් අපි U අකුරයි M අකුරයි දෙකම කපමුකෝ. හරි. ඉතින් ඔන්න දැන් චැලෙන්ජ් එක වින් කරන්න මම ළඟයි. දැන් I අකුර විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒක මම ඉතුරු කරගත්තා ඩිනර් එක ගන්න. අපි බලමු මම ඩිනර් එකට මොනවද ගන්න කියලා. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකන් ඉන්න. හරි. ඉතින් කොහොම හරි ඔන්න I අකුරෙන් කෑමක් හොය ඉද්දි හිතා ගන්න බැරි වුණා ගෙදර හදලා කන්න මොනවා හරි දෙයක්. ඉතින් මං අයියත් එක්කම මේ එළියට ආව මොනවා හරි එළියෙන් කනවා කියලා හිතලා. ඉතින් එළියෙන් නම් ඉන්දියන් කෑම, ඉතාලියන් කෑම ඕන දෙයක් කන්න පුළුවන් නිසා ඉතින් ඔන්න මං එයත් එක්ක එළියට ආවා. හරි. ඉතින් දැන් අපි බලමුකෝ අපිට I අකුරෙන් කෑම එකක් හම්බෙයිද කොහොමද කියලා. හරි. ඔන්න ඉතින් අපි දැන් කෑම කන්න ආවා. මේ අපි ඕඩර් කරේ ඉන්දියන් බිරියානි එකක්. ඉතින් දැන් ඕඩර් කරලා අපි දෙන්නත් එක්ක ඔන්න කියව ඉන්නවා කෑම එක එනකන්.
හරි ඉතින් ඔය තියෙන්නේ අපි ඕඩර් කරපු ඉන්දියන් බිරියානි එක. ඇත්තටම මේක මේ තෙල් චුට්ටක් වැඩි. හැබැයි මේක මාරම රසයි ළමයි. මේ දැන් මට මේ රෙකෝඩින් කරද්දිත් මේ මට මේ කෑම එක දැක්කම ආයෙ කන්න තිබුණා නම් කියලා හිතෙනවා. මේ ඇත්තටම මේක මාර රසයි. හරි ඉතින් කොහොම හරි ඔන්න මේ මම චැලෙන්ජ් එක වින් කළා. ඉතින් මේ වගේම තව ඕගොල්ලෝ දන්න චැලෙන්ජ් තියෙනවා නම් ඕගොල්ලෝ කැමති චැලෙන්ජ් තියෙනවා නම් ඉතින් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න.